කලින් වීඩියෝ එකෙන් අතර කරපු තැන ඉඳලා මාර්ග සංඥා ටික ඔයාලත් එක්ක බලන්න තමයි ආවේ. මාර්ග සංඥා ඔයාලා මට වැඩිය හොඳට දන්නවා. නමුත් එක්සෑම් එකේදී අහන විදිය සහ ඔයාලා එක්සෑම් එක ලියන්නේ සිංහලෙන් නම් ටිකක් ඒ වචන එහෙම පුරුදු කරගන්න ඕනේ. මොකද ඔයාලට ප්‍රශ්න 50ක් විනාඩි 30කින් කියවලා උත්තරය හරිද නිවැරදිද කියලා මාක් කරන්න ඕනේ. දෙපාරක් බලන්න ගොඩක් වෙලාවට වෙලාවක් එන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මගේ කලින් වීඩියෝස්ුත් බලන්න. ඔයාලා part 1 ඉඳන් දාලා තියෙනවා. එක්සෑම් එකට එන්න පුළුවන්. මාර්ග සංඥා තමයි මුලින්ම කරන්නේ. පළවෙනි මාර්ග සංඥාව තමයි ට්‍රැෆික් ලයිට්ස් ඉදිරියෙන් තියෙනවා කියන එක. ඊළඟට තියෙන්නේ ලිස්සන සුදු මාර්ගයක් කියන මාර්ග සංඥාව. ඊළඟ එක තමයි falling rocks. ඒ කියන්නේ ඉස්සරහින් ගල් වැටෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙන කන්දක් හෝ බෑවුමක් හෝ ඉස්සරහින් තියෙනවා කියන එක තමයි මේ සංඥාවෙන් කියන්නේ. ඊළඟ සංඥාව තමයි uneven road. ඒ කියන්නේ අසමාන මාර්ගයක් ඉස්සරහින් තියෙනවා. ඒ කියන්නේ bumpy සහ uneven පාරක් තමයි තියෙන්නේ. ඒක නිසා පරිස්සමට යන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊළඟ එක තමයි merge ahead. ඒ කියන්නේ ඉස්සරහින් පාර ඒකාබද්ධ වීමක් වෙනවා කියන එකයි මේ සයින් එකෙන් කියන්නේ. ඊළඟ මාර්ග සංඥාවෙන් කියන්නේ මන් තීරුවක් අඩු වෙනවා. lane decrease එකක් වෙනවා. ඒ කියන්නේ මන් තීරුවක් මෙතන අඩු වෙනවා කියන එක තමයි මේ සයින් එකෙන් කියන්නේ. ඊළඟ සයින් එකෙන් කියන්නේ මන් තීරුව පටු වෙනවා කියන එක. narrow lane එකකට යනවා කියන එක තමයි මේ සංඥාවෙන් කියන්නේ. අනිවාර්යෙන් මේවා දැක්කම ඔයාලට තේරෙනවා සාමාන්‍ය දැනීමෙන් මේකෙන් කියන්නේ මේක වෙන්නේ නැති කියලා. නමුත් කෙලින්ම මේ සංඥාවක් දීලා මේකෙන් කියන්නේ මේකද නැද්ද කියලා නෙමෙයි අහන්නේ. වෙන සංඥාවක් එක්ක මික්ස් කරලා දෙන්න පුළුවන්. මේ සංඥාව දීලා මේකට අදාළ උත්තරේ මේකෙන් අහන්න පුළුවන්. ඒ වගේ චුට්ටක් පැටලි විදිහට තමයි එක්සෑම් එකේ දෙන්න පුළුවන්. ඊළඟ මාර්ග සංඥාව two way traffic. කියන්නේ ද්විමාර්ග ගමනාගමනය තියෙන සංඥාවක්. මේ වෙලාවේදී සෙන්ටර් ලයින් එක. ඒ කියන්නේ මැදින් තියෙන වාහන බෙදන ඉර නැහැ කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. නමුත් ද්විමාර්ග ගමනාගමනය සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි ඉහළට බෑවුමක් තියෙනවා කියන එක තමයි මේ සංඥාවෙන් කියන්නේ. මේ අංකයෙන් කියන්නේ කොච්චර ප්‍රමාණයක බෑවුමක්ද කියන එක 10%ක බෑවුමක් ඉදිරියට තියෙනවා කියන එකයි ඉහළට තියෙනවා කියන එකයි මේ සංඥාවෙන් කියන්නේ. මේ සංඥාවෙන් කියන්නේ 10%ක බෑවුමක් පහළට තියෙනවා කියන එක. මේ වගේ සංඥා මේ බෑවුම් සහිත මාර්ගවල කොහොමද ඔයාලා යන්න ඕනේ කියලා ප්‍රශ්නත් අහන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා තිරිංග පද්ධතිය මත පදනම් වෙලාම යන්න පුළුවන්ද කියන එක වගේ දෙයක්. එහෙම බෑ. මේ අනිවාර්යෙන් ගියර් අඩු කරගෙන යන්න ඕනේ කියලා තමයි ජපානයේ කියන්නේ. ඒක නිසා තිරිංග පද්ධතිය මත පදනම් වෙන්න හොඳ නැහැ. ඊළඟ සංඥාවෙන් කියන්නේ මාර්ගයේ වැඩ ඉදිරියෙන් තියෙනවා කියන එක. road work ahead under construction කියන එක. ඊළඟ සංඥාව තමයි crosswinds. ඒ කියන්නේ හරස් සුළං කියලා තමයි සමහර විට සිංහලෙන් ඔයාලට පේපර් එකේ එන්න පුළුවන්. ඉස්සරහා සුළං සහිතයි කියන එක. ඊළඟ සංඥාවෙන් කියන්නේ animals on the road. එතකොට මේක ඇඳලා තියෙන නිමුවෙක්ගේ රූපයක්. so ඊට අමතරව තියෙන්න පුළුවන් වඳුරෝ නරි වලස්සු ඒ වගේ තියෙන්න පුළුවන් සංඥාවල. ඒ කියන්නේ මාර්ගයේ සතුන් හමු වෙන්න පුළුවන් කියන එක. ඊළඟට අන්තිමට මේ තියෙන එක තමයි other danger. ඒ කියන්නේ ඊට අමතර වෙනත් අනතුරක් ඉදිරියෙන් තියෙන්න පුළුවන් කියන සංඥාව තමයි තියෙන්නේ. මේ කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන සංඥා ගොඩක් ඉදිරියෙන් යමක් තියෙන්න පුළුවන්. ඉදිරියෙන් අනතුරක් හෝ ඉදිරියෙන් යමක් තියෙනවා කියන එක තමයි පෙන්වන්නේ ජපානයේ මාර්ග සංඥාවල.